හායි ළමයි සමපෝෂකයට රැවටුණා නේද? නෑ නෑ මේ සමපෝෂ නෙමෙයි මේ කට්ලට්. හැබැයි වෙනදා ඔයාලා හැමෝම හදන කට්ලට් එක නන් නෙමෙයි. මේක වෙනස් කට්ලට් එකක්. මම මේක හදලා තියෙන්නේ මැගී වලුමුයි සුපර් ක්‍රීම් කැකර් පැකට් එකකුයි කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? එන්නකෝ මේක හැදුණු විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. විශේෂයෙන්ම වෙජිටේරියන් කට්ටිය මැගී පෙරේතයෝ ටිකයි තෙල් අඩුවෙන් කන්න කැමති කට්ටිය මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. වැඩි කතා ඕනේ නැහැ. එන්නකෝ අපි මේක හදමු. මුලින්ම අපි අපේ අල ටික තඹ ගන්න ඕනේ. අල ටිකයි නූඩල්ස් ටිකයි චුට්ටක් තඹ ගන්න. මේ තියෙන්නේ අපි ටර්නි කරන බඩු ටික. අපි ඊට පස්සේ අපේ ක්‍රීම් කැකර් එක තියෙනවනේ. ක්‍රීම් කැකර් බිස්කට් ටිකක් අරගෙන ඒ ටික හොඳටම චප්ප කරගන්න ඕනේ. චප්ප කරගන්නයි කියන්නේ කුඩු කරගන්නයි කියන එක හඳේ. ඊට පස්සේ අපේ අලගෙඩි ටිකත් හොඳටම චප්ප වෙනකම් පොඩි කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම බෙරි වෙන්නේ නැති වෙන්න තඹගත්ත මැගී නූඩල්ස් පැකට් එක. මේකට මම මික්සර් කුඩු එක කිසිම දෙයක් දාන්නේ නැතුව ලුණු චුට්ටක් විතරක් දාලා තමයි තඹගත්තේ. එන්නකෝ දැන් අපිට ඕනි මිශ්‍රණය හදමු. මුලින්ම කරපිංච ටිකයි ලුණු ටිකකුයි තෙරට දාලා ඒ ටික චුට්ටක් ෆ්‍රයි වෙද්දි අපි අනිත් කපාගත්ත මිරිස් කැරට් ලීක්ස් ටික දාලා හොඳටම මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට කහ කුඩු චුට්ටකුයි කෑලි මිරිස් කුඩු චුට්ටකුයි ලුණු කුඩු චුට්ටකුයි දාලා හොඳටම මික්ස් කරගන්න. මේවා ඔයාලගේ රස අනුව දාගන්න. ඊට පස්සේ ඒකටම අපි අර තඹලා තියාගත්ත මැගි එකක් දාන්න ඕනේ. බෙරි වෙන්නම තඹ ගන්න නම් එපා. එහෙම වුණොත් මේක චප්ප වෙයි. ඒකටම අපි තඹලා තියාගත්ත අල ටිකෙන් ටිකකුත් දාගන්නවා. මම ගත්ත දේවල් කොටස් දෙකකට බෙදුවා. මොකද එළවලු කට්ලට්ත් හදන්න ඕනේ නිසා මැගි කට්ලට් එකටත් චුට්ටක් ඒකෙන් භාගයක් ගත්තා. මේක හොඳටම මික්ස් වුණාට පස්සේ අපිට මේක නිමුණට පස්සේ චූටි බෝල හදා ගන්න ඕනේ. මේ බෝල හදද්දි ඔයාලගේ කැමැත්ත අනුව හදා ගන්න. මම නම් හැදුවේ පුංචි කට්ලට්. අර සාමාන්‍යයෙන් දාන ගෙවල් වල තියෙන්නේ අර පොඩි කට්ලට් අන්න ඒ වගේ. ඊට පස්සේ පාන් පිටි චුට්ටකුත් අරගෙන ඒකට ලුණු කුඩු ටිකක් දාලා කලවම් කරලා වතුර චුට්ට දාලා සාමාන්‍ය උකු බැට එකක් හදා ගන්න ඕනේ. දිය බැට එකක් නම් හදා ගන්න එපා. මේ කට්ලට් එක වෙජිටේරියන් කට්ටියට උනත් කන්න පුළුවන්. අපි හදාගත්ත මැගී කට්ලට් බෝල ටික අර දියාරුවේ තවරලා ඒක අයසරයක් හැන්දකිමුයි ගෑරප්පුවකිමුයි අරගෙන අර අපි කුඩු කරගත්ත ක්‍රීම් කැකර් කුඩු එකේ තවර ගන්න ඕනේ. තවර ගනිද්දි හොඳටම අතින් පොඩි කරලා ඒක තද කරගන්න. නැත්තම් අපි මේක බදිද්දි ඉහිරෙන්න බලනවා. ඊට පස්සේ තාච්චුවක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් වැඩියෙන් දාලා තෙල් එක රත් වෙද්දි අපේ මැගී කට්ලට් බෝල ටික දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. අර කඩේ තියෙන කට්ලට් වගේ තද පාට කරගන්න නම් එපා. සාමාන්‍ය රන්වන් පාට කරගන්න. මොකද මේක තද පාට වුණොත් නිකන් අමුතු රසක් එන්න බලන නිසා මම මෙන්න මේ වගේ කලර් එක වෙද්දි ගත්තා. මේ කට්ලට් එකේ විශේෂත්වය තමයි අපි කඩෙන් කන කට්ලට් එකට වැඩිය මේකට යන තෙල් ප්‍රමාණයත් අඩුයි. හරිම රසයි. අනිත් එක ඔයාලා මැගී කන්න ආසයි නම් මේ විදිහට කට්ලට් එක්කත් හදලා බලන්න. මේක මාරම රසයි. ඔයාලට කැමති නම් ඒ සීසනින් පවුඩර් එකක් දාගන්න පුළුවන්. මේ බලන්නකෝ අපේ කට්ලට් එක සෝස් චුට්ටකුත් එක්ක මේක කද්දි මාරම රසට තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්නකෝ. මේකට පාන් කුඩු උනත් ගන්න පුළුවන්. එහෙම වුණොත් නම් මේ කට්ලට් එකේ තෙල් ගොඩාරියක් තියෙයි. මගේ කට්ලට් එකේ නම් එහෙම තෙල් නෑ. මම ඊට පස්සේ ඉතුරු වුණ කට්ලට් බෝල ටික ෆ්‍රීසර් එකේ දාලා අනිත් දවස් වලට ගන්න අරන් තියාගත්තා. ඔන්න ඔයාලත් මෙහෙම මැගී කට්ලට් හදලා බලන්නකෝ. ඔයාලගේ පොඩ්ඩොන්ඩයි මැගී පෙරේතයෝ ගෙදර ඉන්නවනම් එයාලටයි දීලා බලන්න. රස කර කයි. අනිත් දේ ඔයාලට තවත් හදන්න දැනගන්න මොනවා හරි තියෙනව නම් මට කියන්න. මම ඒ දේවල් ඔයාලට හදන විදිහ කියලා දෙන්නම්. මාව මතක ඇතුව සබ් කරලා තියාගන්න. ඔයාලට අලුත් වීඩියෝ බලන්න පුළුවන්.